වණකම් ආයිබෝවන් සියලුම දෙනාට ඔන්න පුතාලට අදත් මම ලස්සන පාඩමක් අරගෙන ආවා 6 ශ්‍රේණියේ 6 වන පාඩම 6 ශ්‍රේණියේ 6 වන පාඩම මේක ලස්සන පාඩමක් කියවන්න එහෙම අපිට උරු වෙන්න පුළුවන් බලමු අපි පාඩමට යමු ඉස්සෙල්ලම එනද බහුපරයි එනද බහුපරයි කියලා තියෙනවා එනද බහුපරයි කියන්නේ මොකද්ද මගේ පන්ති කාමරය එනද බහුප කියන්නේ මගේ පන්තිය එනද බහුපරය කියන්නේ පන්ති කාමරය අරයි කියන්නේ කාමරය මෙතන බලන්න ගුරුවරයෙක් ඉන්නවා ළමයි සිටිනවා එතකොට ගුරු මේසයක් තියෙන මේවයි නම් ලියන්නත් තියෙනවා විභාගෙට ආසිරියර් කරුම්පලகை கதிரை மேசை புத்தகம் பூச்சாடி மாணவர்கள் மேசை ඊට පස්සේ මරම් නේද එහෙම ලියන්න එනවා අපි මේ කියවලා බලමු වණක්කම් පිල්ලෙகள் දැන් ගුරුවරයා ඇවිත් කියනවා වණක්කම් පිල්ලෙகள் කියලා වණක්කම් පිල්ලෙகள் කියන්නේ මොකද්ද ආයිබෝවන් ළමයි වණක්කම් සර් කියන්නේ මොකද්ද දැන් අපි ආයිබෝවන් ගුරුතුමා කියලා කියන්නේ නැහනේ සර් කියලා කතා කරනව නේද ඔව් ආයිබෝවන් සර් ඉරුංගල් මොකද්ද මේ ඉරුංගල් කියන එකේ තේරුම ඉරුංගල් කියන්නේ ඉඳ ගන්න කියන එක. එතකොට උත්කාරුංගල් කියන්නේ වාඩි වෙන්න කියන එක. අමරුංගල් කියලා කියන්නේ අසුන් ගන්න. එතකොට ඉරුංගල් කියනකට සමාන පද දෙකක් තියෙනවා. උත්කාරුංගල්, අමරුංගල්. එහෙම කියන්න පුළුවන්. නන්රි සර්. ස්තුතියි සර්. සර් කියනවා පුත්තகத்தை எடுங்கள். පුත්තகத்தை எடுங்கள். පොත ගන්න. දැන් අපි පොතට දෙවෙනි නම ලියන්නේ කිව්වම සමහර ළමයි ලියන්නේ පුත්තகத்தை කියලා. පුත්තகத்தை කියලා ඉන්නේ පුතේ වාක්‍යයක් අතර තුර තමයි පුත්තகத்தை කියලා ඉන්නේ. ඒ කියන්නේ විධානයක් මෙතන තියෙන හෙඩුංගල් කියන්නේ විධානයක් නේ. එතකොට එන්නේ එහෙම. පත්තාම් පක්කத்தை திருப்புங்கள் 10 වෙනි පිටුව පෙරලන්න. 10 වෙනි පිටුව පෙරලන්න. படத்தை பாருங்கள் පින්තූරේ බලන්න. சரி සර් කියන්නේ මොකද්ද ළමයි? හරි සර්. சொற்களை வாசியுங்கள் பார்த்து எழுதுங்கள் சொற்களை வாசியுங்கள் பார்த்து எழுதுங்கள் කියන්නේ වචනය කියවන්න බලා ලියන්න ரைட் அப்ப நாங்க பார்ப்போம் முதலாவது செயற்பாடு 1 கட்டளை விதானம் கட்டளைகளுக்கு ஏற்ப துலங்கி பொருத்தமானவற்றை இணைப்போம் ரைட் විධාන වලට අදාළව නිවැරදි ක්‍රියාපදයට යා කරමු කියලා තියෙනවා දැන් බලන්න මේ ළමයි මොකද කරන්නේ මෙතන මේ ළමයි මෙතන ලියනවා මේ දරුවා ලියනවා නම් එළුදුංග මෙන්න මේකට යා කරනවා එළුදුංග රයිට් ඊළඟට මේ දරුවා ටීවී බලනවා නේද බලනවා පාරුංග මේ දරුවා බලන්න මෙතන ඊතල දාලා තියෙන උඩට එහෙනම් එළුඹුංග මේ දරුවා කියවනවා වාසියුංග මෙන්න මේ දරුවා ඉඳ ගන්න හදනවා இருங்க එහෙම කියන්න පුළුවන් நாங்க பார்ப்போம் செயற்பாடு 2 දෙවෙනි ක්‍රියාකාරකම படங்களை அவதானிப்போம் செவிமடுப்போம் வாசிப்போம் පින්තූරයේ දෙස අවධානය යොමු කරමු සවන් දෙමු කියවමු செவிமடுப்போம் කියන්නේ සවන් දෙමු வாசிப்போம் කියන්නේ කියවමු රයිට් මෙතන තියෙනවා පුතාලා බලන්න එඩුංග කතන භාෂාවෙන් එඩුංගල් කියලා කියන්නත් පුළුවන් රයිට් මේ එඩුංගනේ කතන භාෂාව අපි කියමු කුඩය ගන්න කුඩයයි අයි શબ્දයක් එන්න ඕන ක්‍රියාද එඩුංග කියන්නේ විධානයක්නේ ඊට කලින් එනකොට අයි શબ્දයක් එනවා බලන්න මෙතන කොහොමද කියලා කුඩයයි එඩුංග ඊළඟට තියෙන පුත්තகம் එඩුංග කියලා ලියන්නේ නැහැ අපි පුත්තகத்தை එඩුංග ඊළඟට තියෙනවා ළමයි පෑනක් තියෙනවා පේනයයි එඩුංග ඊළඟට තියෙනවා උණුකූර නේද උණුකූරට අපි දෙමළ භාෂාවෙන් කියන්නේ வெண்கட்டி කියලා வெண்கட்டியை எடுங்க அடுத்து பாருங்க பிள்ளைகள் பென்சிலாக் තියෙනවා பென்சிலை எடுங்கள் කොහොමද குடையை எடுங்கள் புத்தகத்தை எடுங்கள் பேனையை எடுங்கள் வெண்கட்டியை எடுங்கள் பென்சிலை எடுங்கள் එතකොට අන්න ඒ විදියට දැන් බලන්න මෙතන තියෙන செயற்பாடு 3 තුන්වන ක්‍රියාකාරකම් මෙතන තියෙනවා එංගේ இருக்கிறது දැන් පුතාලා දන්නවා එංගේ කියන වචනේ තේරුම තමයි කොහෙද ප්‍රශ්නාර්ථ වචනයක් இருக்கிறது
තියෙනවා කියලා තිබේ කියලා කියන එක තේරෙනවා. එතකොට එங்கே ඉරිக்கிறது කියනකොට එங்கே කියන ප්‍රශ්නාර්ථ වචනය ආවනම් வாக்கியம் සම්පූර්ණ ප්‍රශ්නාර්ථ வாக்கிයක් එනවා. வினா வாக்கியமாக மாறும். அதாவது எங்கே இருக்கிறது என்றால் சிங்கள பொருள் කොහේද තියෙන්නේ? කොහේද තියෙන්නේ? දැන් බලන්න புத்தகம் எங்கே இருக்கிறது? මෙන්න මෙතන දීලා තියෙන උදාහරණයක්. புத்தகம் எங்கே இருக்கிறது? දැන් පොත කොහේද තියෙන්නේ? අපි දැන් මෙන්න මෙහිමයි මේක සරලව පාඩම් කරගන්න ඕන නම් අපි புத்தகம் எங்கே இருக்கிறது කියලා ලියලා පොත කොහේද තියෙන්නේ? පොත කොහේද තියෙන්නේ කියලා සිංහලෙන් ලියා ගන්න ඕනේ. එතකොට ගොඩාක් ලේසි. ඊළඟට මේසை. மேசை எங்கே இருக்கிறது? மேசை எங்கே இருக்கிறது? மேசைய කොහේද තියෙන්නේ? கதிரை. கதிரை எங்கே இருக்கிறது? පුටුව කොහේද තියෙන්නේ? දැන් ඔරලෝසුවට කියනවා, කඩිගාරම් කියනවා, මණික්කුඬු කියනවා. கடிகாரம் எங்கே இருக்கிறது? ඔරලෝසුව කොහේද තියෙන්නේ? දැන් මෙතන තියෙනවා පොත් රාක්කයක්. පුත්තගේ රාක්කය எங்கே இருக்கிறது? සමහර ළමයි ලියන මෙතන අලුමාරි කියලා. අල්මාරි අලුමාරි எங்கே இருக்கிறது කියලා ලියන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ எங்கே இருக்கிறது කියන්නේ කොහේද තියෙන්නේ කියලා අහන එකනේ. මෙතන තියෙනවා ඉංගේ. අතන එංගේ, මෙතන ඉංගේ. ඉංගේ කියන්නේ මෙහි නැත්තම් මෙහි. ඉරික්கிறது කියන්නේ තිබේ. තිබේ. මෙතනත් ඉරික්கிறது ප්‍රශ්නාර්ථයක් ඇවිල්ලා තියෙනවා. මෙතන ඉරික්கிறது නැමැතීම ලකුණක්. මුට්ටුපුල්ලි. මෙතන ප්‍රශ්නාර්ථ වචනයක් තියෙන නිසා වාක්‍ය අන්තිමට විනාකුරි ප්‍රශ්නාර්ථ ලකුණ ආවා. ரைட். இங்கே இருக்கிறது. මෙහි තිබෙනවා. බලමු දැන්. புத்தகம் இங்கே இருக்கிறது. புத்தகம் இங்கே இருக்கிறது. මෙන්න මෙතනින් මේ පිළිතුර ලියලා තියෙනවා. හරිද? புத்தகம் எங்கே இருக்கிறது? புத்தகம் இங்கே இருக்கிறது. පොත කොහේද තියෙන්නේ? පොත මෙහි තියෙන්නේ. மேசை இங்கே இருக்கிறது. மேசைය මෙහි තිබෙනවා. கதிரை இங்கே இருக்கிறது. පුටුව මෙහි තිබෙනවා. கடிகாரம் இங்கே இருக்கிறது. ඔරලෝසුව මෙහි තියෙනවා. புத்தக இராக்கை இங்கே இருக்கிறது කියන්න පුළුවන්. අලුමාරි இங்கே இருக்கிறது කියන්න පුළුවන්. ඒ කියන්නේ පුත්‍රාක්කය මෙහි තියෙනවා. නැත්නම් අල්මාරිය මෙහි තියෙනවා. දැන් ළමයින්ට මේ එක එක කෝණ වලටනේ පේන්නේ. දරුවෝ එක එක විදිහට තමයි ලියන්නේ. රයිට්. ඊළඟට බලන්න පුතාලා මෙන්න මේක යා කරන්න තියෙන්නේ பொருத்தமாக இணைப்போம் செயற்பாடு 5. பொருத்தமாக இணைப்போம். எப்படி இணைக்கிறது பாருங்க. அம்மா இங்கே. අම්මා ඉංගේ කියන එකේ තේරුම අම්මා මෙහි නැත්තම් මෙහාට. බලන්න මෙතන කොහේ හරි වාරුංගල් කියලා තියෙනවද කියලා. අම්මා ඉංගේ වාරුංගල්. කොහමද? අම්මා ඉංගේ වාරුංගල්. මම පුතාලට යා කරලම පෙන්නන්නම්. රයිට්. අම්මා ඉංගේ වාරුංගල්. රයිට්. තම්බි කඩිදම්. මල්ලි ලියුමක්. මල්ලි ලියුම බලන්නකෝ. එළිදුංගල් කියලා කොහේ හරි තියෙනවද? එළිදුංගල්. රයිට්. මල්ලි තම්බි කඩිදම් එළිදුංගල්. මල්ලි ලියුම ලියන්න, ලිපිය ලියන්න. අප්පම් සාප්පිඩුංගල්. ආප්ප කන්න. ආප්ප. රයිට්. ආප්ප කන්න. දැන් වතුර මොකද කරන්න පුළුවන්? රයිට්. වතුර බොන්න පුළුවන්. தண்ணீர் குடியுங்கள். ரைட். அடுத்தது பாருங்க பிள்ளைகள். தினமும் பாடசாலை. தினපතා පාසලට යන්න. යන්න නම් ඕංග කියන්න පුළුවන්. සෙල්ලුංගල් කියන්න පුළුවන්. දැන් අපි කියනෝනේ සින්දු කියනවා කියලා. ඒ වුණාට ගීත ගයන්න, ගීත ගායනා කරන්න, පාட்டு பாடுங்கள். මෙන්න මෙතන යා කරන්නේ. அடுத்தது தொலைக்காட்சி. රූපවාහිනී නරඹන්න, බලන්න, ටීවී බලන්න කියලා කියනවා. එතකොට பாருங்கள். தமிழ் படியுங்கள். දෙමළ ඉගෙන ගන්න. දෙමළ ඉගෙන ගන්න කියලා තියෙනවා. இங்க பாருங்க பிள்ளைகள். මේ බලන්න. இங்கே வாருங்கள். sorry. அம்மா இங்கே வாருங்கள். அம்மா මෙහාට එන්න. தம்பி கடிதம் எழுதுங்கள். மல்லி லிபிய லியන්න. அப்பம் சாப்பிடுங்கள். ஆப்ப கண்ண. தண்ணீர் குடியுங்கள். වතුර බොන්න. පාඩශාலை செல்லுங்கள். පාසලට යන්න. பாட்டு பாடுங்கள். ගීත ගයන්න. தொலைக்காட்சி பாருங்கள். රූපවාහිනී නරඹන්න නැත්නම් රූපවාහිනී බලන්න. தமிழ் படியுங்கள். දෙමළ ඉගෙන ගන්න කියලා තියෙනවා එතන. රයිට්. ඕක අපි යා කරා. දැන් ඒක අපි මකලා දාමු නේද ළමයි? ඒක පුතාලා බලාගෙන ඇති. ඒක අපි මකලා දාමු.
පුතාලා ලියලා බලාගත්තනේ. එතකොට ආපහු ලියාගන්න පුළුවන් පාඩම් කරගන්න පුළුවන්. right. ඉතින් මෙතන තියෙනවා පුතාලා බලන්න. මොකක්ද තියෙන්නේ? පාලන. මෙන්න මේකේ තියෙනවා ඉස්කෝලේදී කරන ඇක්ටිවිටි එකක් මේක ක්‍රියාකාරකමක් තමයි மாணவர்களை இருவர் கொண்ட குழுக்களாக்கி செயற்பாட்டில் ஈடுபடுத்துங்கள். සිසුන් කණ්ඩායම් දෙකක් වශයෙන් බෙදලා ක්‍රියාකාරකම් වල යොදන්නේ කියලා කියලා තියෙනවා. පාලන් එළුඹුංගල්. එතකොට පාලන් එළුඹුංගල් කියලා එතන පන්ති ඉන්න දරුවෙකුට කියපු ගම මොකක් හරි නමක් උදාහරණයට අපි කියමුකෝ කුමාර් එළුඹුංගල් කියමු කුමාර් කියලා ළමයා නැගිටින්න ඕන. ඊට පස්සේ කියනවා පාලන් ඉරුංගල්. පාලන් ඉඳ ගන්න. மேரி எலும்புங்கள் மேரி நெகட்டின் மேரி இருங்கள் மேரி இந்த கண் அக்பர் எலும்புங்கள் அக்பர் நெகட்டின் அக்பர் இருங்கள் அக்பர் இந்த கண் காவியா எலும்புங்கள் காவியா நெகட்டின் காவியா இருங்கள் காவியா இந்த கண் ஃபாத்திமா எலும்புங்கள் ஃபாத்திமா நெகட்டின் පාතිමා ඉරුංගල් පාතිමා ඉඳ ගන්න. ඔන්න ওই විදිහට තමයි ඔය පාඩම යන්නේ. පුතාලට ඔය කසරේම අහගන්න තේරුම් ගන්න බැරි නම් මේක නැවත නැවත බලන්න. එතකොට මේක තේරෙනවා මේ පාඩමේ විභාගෙට ප්‍රශ්න ගොඩාක් එන්න පුළුවන්. රයිට්. එඩුංග කියන එක දැන් මෙතන අපි කියමුකෝ එඩුංග කියන එක වෙන වචනයක් දාලා බලන්නත් පුළුවන් නේද? නේද? වෙන වචනයක් දාලා බලන්නත් පුළුවන්. මෙයා මේකටම වෙන නාමපද දාලා බලන්න පුළුවන් ළමයි. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් මේ මම අද කියලා දීපු පාඩම පුතාලට තේරෙලා ඇති කියලා. පුතාලට තේරුණා නම් කමෙන්ට් එක දාන්න තේරුණායි කියලා. අඩුපාඩු මොනවද තියෙනවද ඒක කමෙන්ට් එකකින් දාන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම අපේ Tamil with Raj sir YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන්. ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. සරලව කතා කරන්න පුළුවන්. එහෙනම් පුතාලා මේ වගේ ලස්සන පාඩමත් එක්ක මම ඊළඟ වීඩියෝ එකේ ඔබ සියලු දෙනා මුණ ගැහෙනවා. එතකන් நான் போயிட்டு வாரேன். මං ගිහින් එන්නම්. வணக்கம் பிள்ளைகள்.